හයි කොහොමද? ඉතින් එන්නේ යන්නේ මාත් එක්ක මරිනෝ බීච් හොටෙල් එකට. ඉතින් මේ ස්ටේ එක නම් ළමයි දැන් almost like 1 year. ඒ කියන්නේ ගිය අවුරුද්දේ November 28th හිටපු ස්ටේ එක තමයි මම ඔයාලට මේ ලොග් එකකින් ගේන්නේ. ලාස්ට් ඉයර් ලොග්ස් කරානේ නෙමෙයි වීඩියෝස් ගත්තේ බත් ගත්ත වීඩියෝස් වලින් අපි බලමු මොනවද අපිට මරිනෝ බීච් හොටෙල් එකේ try කරන්න තියෙන්නේ කියලා. ඉතින් අයියා ගිහිල්ලා ඩොකියුමන්ටරි වැඩට ඉවර වෙනකම් මමගේ වෙල්කම් ජූස් එක try කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ක්‍රිස්මස් සීසන් එකත් ළඟ නිසා මාරම ලස්සනට හොටෙල් එකම ඩෙකොරේට් කරලා තිබ්බා. ෆොරිනර්ස්ලා හැමත් ගොඩාක් ඇවිදින් තිබ්බා. අපේ ලැගේජස් යාලා ගේනවා රූම් එකට. එතකන් අපි චෙක් ඉන් වෙන්න ටයිම් තියෙන නිසා අපි දෙන්නා ලොබි එකේ මෙන්න මෙහෙම පොඩි chat එකක් දාගෙන හිටියා. අපි ඇවිදිලා ඉන්නේ මරයිනෝ බීච් හොටෙල් එකට. අපි සෙකන්ඩ් ඩේ චෙක් ඉන් වෙනකම් අපි කලින් ආවනේ. ඒ නිසා අපි එතකන් අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක ගන්න ඕනේ. මොකද මේක ලොකුට රසක් නැහැ බත් ටිකක් රසයි නේ. මෙයාලා ඉතින් ළමයි අපේ අයියා හරිම ලැජ්ජයි ඔහොම වීඩියෝස් වෙනවා පබ්ලිෂ් කරනවා කියලා දන්නවනම් ඔය ඔච්චරවත් ඔහොම ඉන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මට හම්බෙච්චි 16 Pro ෆෝන් එක මගේ වෙඩින් එක දවසේමයි මගේ බර්ත්ඩේ එක තිබ්බේ. ඉතින් එදා බර්ත්ඩේ සර්ප්‍රයිස් වීඩියෝ එකකුත් තියෙනවා. ඒක මම ඔයාලට ළඟදිම දාන්නම් YouTube එකට. ඉතින් ඒ කාලේ ආවේ latest එක 16 ගිය අවුරුද්දේ ඉතින් මට ඔන්න ඒක gift කරා මගේ husband. ඉතින් ඒක තමයි මම ඔය පෙන්නුවේ. දැන් ඔන්න අපිට key card එක හම්බ වුණා. අපි check in වෙන්න යන්නේ. So this is our room. යමුකෝ එහෙනම් මාත් එක්ක පොඩි room tour එකක්. ඉතින් 505 room එකේ තමයි අපි හිටියේ. මේක sea view face කරපු room එකක්. අනික මෙයාලගේ එක එක categories වල rooms තියෙනවා. මම අපේ හිටපු prices ඔක්කොම අන්තිමට දාන්නම්. ඉවර වෙනකම් බලන්න. First ඔය key card එක දාලා electricity එක ගන්න ඕනේ. Generator. So let's go. Oh my god, this is really awesome. Oh, you have bathtub. Yeah, you have a And you bathtub can with see the... this weave and you can close this. I think No, not that. close. ඉතින් bathroom එකේ ඉඳලා room එකයි view එකයි ඔක්කොම ටික පේන විදිහ තමයි ඔතන තියෙන්නේ. So beautiful ළමයි. So අපි ඊටු ටික explore කරලා බලමු room එකේ. tea bags ගොඩාක් තිබ්බා. You know, I'm a very big plain tea fan. ආලත් මම වගේ plain tea fan කෙනෙක්. මට මොන drinks මොනවද තිබ්බත් වැඩක් නැහැ plain tea එක. දවසට plain tea එකක් නැත්තම්. So that is one of my favorite. බලන්නකෝ room එක. So this is the bed for tonight. මාරම ලස්සනට decorate කරලා තිබ්බා. We were really surprised with their decorations. So this is me and my Lajashili husband. I think මේ room එකේ special day තමයි අපි ගත්තේ අර sea wave room එකක් නේ and අපි full board තමයි හිටියේ. So Good this is the surprise. most exciting place. මාරම ලස්සනයි and CV. uniqueness of the room is the sea wave especially and very comfortable with all facilities. All balconies for us. Oh, you got big. මේ වීව් එක මේ වෙලාවට වඩා ගොඩාක් ලස්සන උදේට. ඒ කියන්නේ පහවදා උදේට වීව් එකත් මම ඔයාලට පෙන්නන්නම්. ඒ කියන්නේ දැන් ඔය ගොඩාක් දවල් වෙලානේ. So දැනට වඩා ගොඩාක් ලස්සනයි උදේට. So අපි ඊට පස්සේ රෂ්ලි අපි ලන්ච් එකට ගියා. මොකද මේ ලන්ච් එක අපිට ඒ ටයිම් එකට තිබ්බ නිසා අපි ලන්ච් එක තරන් ආවේ නැති නිසා we had to go so fast. ලන්ච් එකේත් බුෆේ තමයි තියෙන්නේ. අතකොට මේ තියෙන රෙස්ටෝරන්ට් එක. ඕකේ තමයි breakfast buffet and lunch buffet දෙකම ගත්තේ. and dinner එක අපි ගත්තේ special තැනකින් that's Chinese restaurant එකේ hotel එකේම. ඒකෙත් මම clips ටිකක් දාලා තියෙන්නේ. කෑම ගන්න කිව්වොත් ළමයි මට ගොඩාක් videos ගන්න බැරි වුණා. But I prefer the breakfast buffet than the lunch. මම lunch එකට වඩා ගොඩාක් කැමති breakfast buffet එකට මරිනෝ බීච් එකේ. මාරම රසයි breakfast එක නම්. lunch එකත් හොඳයි. It was also good. මොකද අපි මහන්සි වෙලා ආවෙ හින්දාත් දන්නේ නැහැ. මට ගොඩාක් නම් කන්න බැරි වුණා. but කෑවා I think ගොඩ හරියක්. So this is we both taking our lunch. ඔයාලා
මේ වේව එක නම් දැකලා ඇති ගොඩක් වීඩියෝස් වලින්. මේක තමයි අනෙත් extra special thing in the hotel is their pool. මාරම ලස්සනයි මේකත්. මෙතනට එන්නේ කොයි වෙලාවෙද කියලා මම හිතාගෙන හිටියේ. so අපි ලන්ච් එක අරගත්ත ගාම ආව බලන්න crowd එක එහෙම කොහොමද කියලා. so අපි ඊට පස්සේ ගිහිල්ලා change කරගෙන එමු කියලා තමයි කතා වුනේ. දැන් අපි ආව චුට්ටක් උඩ pool එක බලන්න. it was nice and now අපි brush එකක් දාගෙන ඉන්න ඕනේ. so ආයෙත් සැරයක් pool එකට බහින්න. හරිම ලස්සනනේ. මාර්ම ලස්සනයි. so nice place to spend someone's special day like us. honeymoon එක spend කරන්න ලස්සන තැනක් මොනවායින beach hotel එක. හරිම ලස්සනයි. pool එකේම හරිම ලස්සනයි. jacuzzis තියෙනවා රහේ. but you have to come to this hotel actually. ඉතින් අපි රූම් එකට ගියාම අපිට හම්බුණා අපේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා champagne bottle එකක්. this is really nice and fruit palette එකක් තිබ්බා and පොඩි පොඩි high tea වගේ නිකන් sweets ටිකක් තිබ්බා and මේක brownies or chocolates. can't remember chocolates කොහෙද. ඉතින් මේ chocolate මේ plate එකකුත් දීලා තිබ්බා. so all was included in our package. so both of us is going to pop the wine now. Kayane. Pool. Pool bye kayane. Malah kumara beach ke pool ek kaam kiya ka. Eda. Sine gaddanne. So finally we are in the pool of Colombo Marina Beach Hotel and we have come to the corner of this pool and this is looking so awesome at the most beautiful place. We wake up like harima lassanai. So මොකද කියන්නේ? तू गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नजाकत मेरी आदत पास मुझे लाए नादानियाँ ඉතින් මම කියවනේ මරින බීච් එකේ pool එක it was really some place. හවස් වෙනකන් ඉන්න පුළුවන්. මොකද මං හිතන්නේ යාලගේ pool එකේ hot water තමයි හවස් වෙනකොට තියෙන්නේ. සීතලත් නැති නිසා අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. So we enjoyed our time. It was a nice pool session. हाय मेरी मैं ही चाहूं तो तुझको ना पाऊं बातों में तेरी में रातें बिताऊं होठों पे लम्हा लम्हा है नाम तेरा हाय तुझको ही गाऊं मैं नूं तुझको पुकारूं So දැන් අපි දෙන්න යන්නේ අපේ ඩිනර් එක ගන්න. මම කියවනේ දැන් අපිට යාලා ඔප්ෂන්ස් දුන්නා. රාටත් ඕන නම් අපිට බුෆේ එකම try කරන්න පුළුවන්. but අපි honeymoon package එක ගත්ත නිසා ළමයි අපිට හම්බුණා අර Chinese restaurant option එක. ඒක තියෙන hotel එකකින් එහා පැත්තේ අර mall එක Marina mall එක තියෙන. එතන උඩ තමයි Chinese restaurant එක තියෙන්නේ. ඉතින් අපිට කැමති නම් අපේ ඩිනර් එක ඒකෙනොත් ගන්න පුළුවන් කියලා එයාලා කිව්වා. so ඉතින් අපි ටිකක් වෙනසක් නිසා we chose to take the dinner from the Chinese restaurant. Okay, so this is that place. So it is also very nice. එතන ගොඩාක් crowd එකක් හිටියෙත් නැහැ. අපි ටිකක් අන්තිම මොහොතේද මන් දන්නේ ගියේ. so here now ඔය මම මේ menu එක අරගෙන දැගලුවට අපේ menus ඔක්කොම already selected. ඉතින් එයාලටත් මම හිතන්නේ වැරදිලා menu එක දීලා දාන්නේ නැහැ. මොකද අපේ package එකේම menus උත් එයාලා already select කරලා තමයි තියෙන්නේ. So it was all easy. So here both of us are having our Chinese dinner. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into the sky.
යන්නද? අපි යනවා බ්‍රේක්ෆාස්ට් එක ගන්න. පරක්කු වෙලා තියෙන අපිට නේ. ඔව්. ට්‍රක් ගන්න ඉඳගෙන කියන්න මොනවා. මේ අයියත් එක්ක බෑනේ. ඉතින් අනේ මට බ්‍රේක්ෆාස්ට් වල බුෆේ එකේ නම් වීඩියෝස් ගන්න බැරි වෙලා. මොකද මේ අර ටක් ගාලා පරක්කු වෙලා ආව නිසා වීඩියෝ කර කර හිටියේ නෑ. අපි ටක් ගාලා බෙදාගෙන කෑවා and it was so good. I highly recommend the breakfast buffet of Marina Beach Hotel. ඒක මට නම් හොඳයි. So see the view. මම මාස තැනක් තමයි ළමයි මොහොත කියන්නේ. We have come to our breakfast today. So this is the last hours that we are being at Marina Beach Hotel. Our first stay. Breakfast එක හොඳයි නේ? It was nice. I'm already done. මෙතනින් හරිය මට නම් බෑ. බලන්න මේ වීව් එක ලස්සන. So මගේ දැන් අන්තිම රවුන්ඩ් එකට මම යන්න ඕනේ. මෙයා කැපිචිනෝ එක බොන තැන තමයි මම ඉන්නේ. ඉතින් after the breakfast අපි ආයෙත් room එකට ආවා. room එකේ ඉඳලා view එක මම කියවනේ ඔයාලට පෙන්නනවා කියලා. So this is the morning view of the room. balcony එකට අපේ morning view එක. Hi. අපි කොහොමද jacuzzi එක ගාලා ගත්තා. මේ Marina Beach එකේ jacuzzi තුනයි තියෙන්නේ. So finally we were able to අපි ඉදේම ආවනේ. buffet වෙලෙකට අපි check out එක තව සුදු වෙලාවක් කියන්නේ. ඒ වෙලාවට අපි චක්කාලා ඉස්සර ගන්නවා. So this is really awesome. And it more show. This is very fun. For that video. Okay. I'm gonna show the view now. So this is the view from the jacuzzi. Marina එකේ jacuzzis තුනක් තියෙනවා. ඒක ඉතින් ටක් ගාලා ඇවිදින් අල්ල ගන්න ඕනේ. අපි උදෙන්ම ආවා. මොකද අපිට check out වෙන්න 11ට check out වෙන නිසා අපිට අනික නුවර යන්න ඕනේ. නුවර පැත්තට ආයේ. So අපි උදෙන්ම ඇවිදින්න ගොඩක් වෙලා හිටියා මෙතන. It is really comfortable. ඒක view එක තමයි ඔය තියෙන්නේ. So actually we had a very nice time in Marina Beach Hotel. Very nice day. දැන් Marina Beach එකකින් check out වෙන්න යන්නේ. So දැන් අපි යන්න හදාන්නේ කොහෙද? Green Acres වලට අපේ next destination එක. මම හිතන්නේ හදන්න. මේක මේ මම හදන්න හිටියේ නේද? හොඳට මේක හදලා. ඉතින් ළමයි අපේ Marina Beach එකට චතා බයි කියලා දැන් අපි ඊළඟ destination එකට යන්න තමයි මේ සූදානම. That is Green Acres Leisure Resort. ඒකේ log එකත් මම upload කරලා තියෙන්නේ. බලපු නැති කට්ටිය බලන්න. ඉතින් තවත් මේ වගේ travel videos බලන්න කැමති කට්ටිය and lifestyles බලන්න කැමති කට්ටිය මාව subscribe කරලා තියාගන්න. තව ගොඩාක් travel videos එන්න තියෙනවා අපි ගියපු තැන්වල. So thank you for watching.